බෙවල් කිය මේකේ සිංහල වචනයක් තියෙනවා. මේකේ සිංහල වචනයක් තියෙනවා. මොකද්ද? පට්ටම් දෙතිරෝධ. පට්ටම්. හරි ඒකම පොඩ්ඩක් යටින් ලියා ගන්න මෙහෙම යටින් ලියා ගන්න. පට්ටම් දෙතිරෝධ කැපීම සිදු කරනුයේ සෑම විටම යුගල වශයෙන්. එච්චර ලියන්න තියෙන්නේ. ආයෙ මොනවද? නෝට් එකක් දෙන්න. මේක මකන්නද දැන්? මකන්නද? හරි. එහෙනම් අපි බලමු මෙහෙම. බලගන්න මේ පට්ටම් දෙතිරෝධ කපන්නේ අපි හැම විටම යුගල වශයෙන් කියලා කියවනේ. එතකොට එන 1 සහ 2 කියලා අපි ගණනය කිරීම වලදී වෙනම හදාගෙන යන්න ඕන. හරි? අපි ගානක් අරගෙන කරමු. ටේබලේ 2යි දැටි සංඛ්‍යාව Z1 16යි මේ මොකද්ද? ඇල්ෆා කෝණය කොතනද තිබ්බේ? අර ඉස්සෙල්ලා රූප සටහනේ මම කිව්වා ඇල්ෆා කෝණය තිබ්බා. අක්ෂ කෝණය අංශක 90ටනේ අපි මේක හදන්නේ අපි අංශක 90ටනේ. මේක අංශක 90ට තමයි යන්නේ. එතකොට මේ අක්ෂ කෝණය අංශක 90යි. අංශක 90ක අක්ෂ කෝණයක් අපි බලමු. ඊට පස්සේ දෙවෙනි වීල් එක මොඩියුල් 2යි Z2 32යි මොකද ඇල්ෆා 90යි අක්ෂ කෝණය එම පුළුවන් ගැටලුවක් නැහැ ඉස්සෙල්ලාම අපි අර ඉස්සෙල්ලා දුන්න රූප සටහනේ ඉස්සෙල්ලාම තිබ්බේ දැටි ගන්න අපි දන්නවා යන්න දැටි ගන්න ඊට පස්සේ අපි හොයන්න තියෙන වෘත්තාකාර අන්තරාල කෝණය හරි මෙන්න වෘත්තාකාර අන්තරාල කෝණය හොයන්නේ මේ ඉස්සෙල්ලා සූත්‍ර ටිකක් තියෙනවා මේ ටිකේ අපි ටක් ගාලා විසඳගෙන යන්න ටක් ගාලා ගන්න හදමු tan delta 1 සමානයි z1 කීයද 16යි z2 32යි ටක් ගාලා බෙදලා කියන්න කීයද 0.5යි tan delta 1 අපි හොයන්න ඕන delta 1 සමානයි tan මෙහෙර ගත්තාම tan inverse වෙනවා tan inverse 0.5 කියන්නේ කීයද ටගල් බලන්න L එක බලන විදිය tan inverse බලන විදිය L එක ගත්තා L එකේ shift එක ගහන්න shift එක ගැහුවා tan ගත්තා. එතකොට tan inverse එනවා. ඉස්සෙල්ලා මෙතන කහ පාට මේ shift කියලා තියෙන බටන් එක. shift බටන් එක ඔබන්න ඊට පස්සේ tan කියන සලකුණ ඔබන්න. එතකොට tan inverse වෙනවා. අපිට බලන්න තියෙන tan inverse 0.5. 0.5 සමානයි මෙහෙම ගාණක් එනවා. හැබැයි මේ අපි බලන්නේ කෝණයක්. වෘත්තාකාර අන්තරාල කෝණය. එතකොට මේ කෝණයක් නෙවෙයි අපිට ඇවිල්ලා තියෙන්නේ. කෝණයක් ගෙන්න නම් අපි මේ අංශක බටන් එක ඔබනවා. අංශක බටන් එක ඔබනවා. එතකොට කීයද ආවේ උත්තරේ? 26යි අංශක 26යි කලා 33යි. අංශක 26යි කලා 33යි. right. ඔන්න පළවෙනි වීල් එකේ අන්තරාල කෝණය හේව. දෙවෙනි එකේ ටක් ගාලා මේ හොයන්න. Z2 කියන්නේ 32යි Z1 කියන්නේ 16යි බෙදුවාම 2යි tan alpha බෙදීම 2 alpha delta 2 කියන්නේ tan inverse 2 බලන්න අග්ගා tan inverse 2 අංශක 63යි කලා 26යි
අන්තරාල විස්කම්භය. ඊගාවට තියෙන අපිට අන්තරාල විස්කම්භය. PCD. PCD හොයන්නේ සූත්‍ර දෙක. मैंने सूत्र देखा ठगा लिया गया एम क्या नहीं किया था देखा है बैठी गिरी में इसे डॉन किया ने 10 है किया था 30 देखा है PCD 1 मैं के PCD 2 समान है देखा है इसे क्या ने 30 देखा है किया था agak lihat kan ඊගාවට තුන්වෙනි එක පිටත විස්කම්භය මෙන්න සූත්‍ර දෙක OD1 සමානයි PCD1 ධන 2m cos delta 1 එක සූත්‍රයක් අනිත් සූත්‍රය OD2 සමානයි PCD2 ධන 2m cos delta 2 හරි හට ගලද PCD කියන කලින් හෙව්වා 32යි ධන 2යි m කියන්නේ 2යි cos delta 1 කියන්නේ delta 1 හෙව්වා අපි මුලම පළවෙනි එකේ delta 1 හෙව්වා 26යි කලා 33යි cos 26 කලා 33 යගේ හොයන්න. cos 26 කලා 33 යගේ. 32 ධන 2 වැඩි කිරීම 0.8 8.9යි කියන 8.9 2. කොහොම ආවද? හරි මේ තුන වැඩි කරන්න ටක් ගාලා 32 ධන වැඩි කියන්නේ 8යි. Baik, මේ දෙක පුරාන කද්දාලා හදා ගන්න අනිත් කට්ටිය. PCD කියන්නේ කීයද? PCD 2 මෙතන 63යි කලා 26යි cos 63යි කලා 26යි කියන්නේ 0.4 හරි කියන්නේ මෙතන මේ සුළු කරලා කියන්නේ 1.7 right
පිටත ඩයමීටරේ 1 එකේ පිටත ඩයමීටරේ 2 එකේ පිටත ඩයමීටරේ අපි මේ පැරලල් හදාගෙන යනවා. ඒ කියන්නේ මේක 1 සහ 2 අපි දීලා තියෙනවා. මම කිව්වා යුගල වශයෙන් තමයි මේක ගණනය කිරීම කරන්නේ. එතකොට පළවෙනි එකේ ගණනය කිරීම ටික කරන් යනවා. දෙවෙනි එකේ ගණනය කිරීම කරන් යනවා. එතකොට මේ වීල් දෙකේම ගණනය කිරීම අපි කරන් යන්නේ. ගණන් 20ක් හැදිලා. හරි. සූත්‍ර 10ක් තියෙනවා. ගණන් 20ක් හැදිලා. රයිට් මේක හරියද? ලියගන්න. නෝන අනිවාර්යයෙන් ඩිඩෙන්ඩම් කෝණය. මොකද්ද සංකේතය? θීටා. Pen position. Moment. डेल्टा 1 කීයද? 26යි 33යි නේ. Z1 කියන්නේ 26යි. sin 26.26යි tan inverse 0.65 hoy 43 right මේ පැත්තේ ඉතින් ගිහලා 8යි 9යි ඒක සුළු කරලා තියන්න tan inverse මේ බලන්න පොඩ්ඩක් මේකේ මේ සමාන වෙන්න වෙනවනේ. ඉතින් මේ දෙක ගන්න කපල් වෙන්න නම් මෙහෙම කපල් වෙන්න නම් ඩිඩෙන්ඩම් කෝණය සමානයි. මේකෙත් සමානයි ඩෙල්ටා 1 සමානයි මේ θ1 මේකේ θ2 සමානයි. මේ කෝණය සමානයි. හරිනේ? රයිට්. කෝණය ඇඩෙන්ඩම් කෝණේ සංකේතය මොකද්ද? බීටා. නග්ගා ලියාගන්න. Tan beta. නග්ගා ලියාගන්න ඕන ලියාගන්න නග්ගා. විෂයය කලා 33යි නේ. බාත් දෙක වැඩි කිරීම මේ sin විෂයය කලා 33 කියන්නේ කීයද? හතරයි. මෙතන සුළු කරලා කියන්නේ. සුළු කියන්නේ. අංශක 3යි කලා 8යි.
Integration v by pi. දැත්තේ මහත තමයි මේ අරගෙන තියෙන්නේ B කියලා අපි කැපිටල් B දැත්තේ මහත. රයිට් ගන්න හදමු. Integration 8යි 9යි. ආ දැන් නියම. විපරාය දශම 9යි. සමය 3යි. මුහුණක් ඕනේ. මෙන්න මේකේ තමයි අපි මේක හරවන්නේ. හරි? delta 1 ධන beta 1 gamma 2 delta 2 ධන beta 2 delta 2 delta 1 හොයලා තියෙන්නේ delta 2 හොයලා තියෙන්නේ beta 1 හොයලා තියෙන්නේ අංශක ගණන් right මේක ටක් ගාලා හදමු කල් කරලා තියෙන්නේ මේක delta 1 හොයලා තියෙන්නේ අංශක 26 කලා 33 මට මතකයි. දැන් නේද? බීටා 1 කීයද? බීටා 11යි. අංශක 3යි කලා 8යි. කලා 8යි. 8යි. right. delta 2 කීයද? අංශක 29යි. delta 2 delta 2 කීයද? 63යි කලා 26යි. අංශක 63යි කලා 26යි. beta 2 අංශක 3 කලා එකතු කරාම අංශක 60යි කලා 24. අංශක 29යි කලා 29යි. මේ 26යි 3යි 29යි අපිට දෙනවා අංශක 26යි කලා 33ට එකතු කරන්න දෙනවා අංශක 2යි කලා 33 කොහොමද එකතු කරන්නේ? කොහොමද එකතු කරන්නේ? අපි මෙහෙම දෙනවා
අංශක 26යි කලා 33ට එකතු ගන්න කියනවා අංශක 2යි කලා 33. අංශක වෙන කොහොමද ගන්නේ? කලාට එක එකතු කරමු අපි. 3 3 6යි 3 3 66ක් එන්න පුළුවන්ද කලා? කලා එකක් කියන්නේ අංශක එකක් කියන්නේ කලා 60යි. එහෙනම් 63ක් එන්න පුළුවන්ද? 66ක් එන්න පුළුවන්ද? බෑ. එහෙනම් අංශකයක් දාන්න ඕන අනිත් පැත්තට. එතකොට ඉතුරු වෙන්නේ කීයද? මෙතන 66යි අපි කොහොම දාමු? හරි. 60 එහෙනම් 60ක් මේ පැත්තට යන්න ඕන. මෙතන 26යි 2යි 28යි මේ පැත්තේ කලා 1යි 29යි මෙතන එතකොට තියෙන්න ඕන 60ක් ගියානේ 66යි 66යි 60ක් ගියාම 6යි කොහොමයි වෙන්න ඕන අංශක කලා එකතු කරද්දී ඕක වෙන්න ඕන අනිවාර්යයෙන් මෙතන 66ක් එනවනේ අංශක එකකට කලා 60යි තියෙන්නේ එතකොට 66ක් වෙනවා එහෙනම් කලා එකක් මේ පැත්තට යවන්න වෙනවා 66න් කලා එකක් මේ පැත්තට ගියාම කලා 6යි හරි නේද? ඒක තේරුණානේ? right. ඊගාවේ. සංගලහදමු. ඩෙල්ටා 1 කියන්නේ කීයද? අංශක 26යි කලා 33යි අඩු කිරීම θ1 කියන්නේ θ1 හරි මෙතන සුළු කරලා කියන්නේ 22යි අංශක 22යි කලා 50. මෙතන කීයද 60? 63යි. කලා 20. මෙතන ඊට අංශක 3යි කලා 8යි. 43. ඔව්. අංශක 59යි කලා 8යි. NK සමානයි i බෙදීම T1 T2. ඇයි D1 D2 කියන්නේ මේක දෙකක් තියෙනවනේ. T නේ මේක ඉස්සෙල්ලා. කමන්නේ T කියන්නේ ඔක්කොම සමානයි T ඉස්සෙල්ලා ඔක්කොම සමානයි. අයි ටග්ගල මේක සුරු කරමු. i කියන්නේ 40යි 16යි. ටග්ගල බලන්න. 16 තියෙනවා. 16යි එකයි මෙතන කීයද? එකයි 16 හරි 16 තව 30න් වට දෙකක් සහ තව වටක් මෙතන කිය 16 තියෙනවනේ හරිද මේක හරිනේ 32 16යි 40ට 20යි 16 තව 30 තියෙනවා 16 තව 30න් එක වටයක් සහ තව 4ක් හරිද කොහොම දෙක කරේ නමුත් මේකෙදි එකයි දැත්තේ ගැඹුර කීයද සූත්‍රය මොකද්ද 13න් 6 බෙත් වැඩි කිරීමේ මොඩියුල් දෙකම එකයිනේ රයිට් කීයද එන්නේ උත්තරේ කීයද 4.3 හරි දෙකටම එකම උත්තරේ එන්නේ සූත්‍ර ටික ඉවරයි කොච්චරයි සූත්‍ර ටික තියෙන්නේ වැදගත්ම දේ සූත්‍ර නෙමෙයි හරි වැදගත්ම දේ අපි කපන ඩ්‍රෝවින් එක හරි මේක හරි නේද
දැත්තේ ගැඹුර අරකම තමයි අවුලන්නේ නැහැ. මේකෙන් ඉවරයි. මේක අනිවාර්යෙන් අඳින්න ඕන එකක්. මේක අනිවාර්යෙන් අඳින්න ඕන එකක්. හරි? මේකෙන් තමයි ඔය ඔක්කොම කරපු ඒවා තීරණය වෙන්නේ. මෙතන මට කියන්න දැත්තේ මහත කීයද? දැත්තේ මහත කීයද? දැත්තේ මහත 11.95. මෙතන ඉන්නේ දැත්තේ මහත 11.95. හරි. පළවෙනි එකේ ඊට පස්සේ මෙතන අපි තියන්නේ මුහුණත් කෝණය. මුහුණත් කෝණය කීයද? මුහුණත් කෝණය කීයද? මුහුණත් කෝණය කලා අංශක 26යි කලා 41යි. 26යි කලා 41යි. හරි. මෙතන 26යි කලා 41යි නම් මෙතන කීයද? අංශක 90ෙන් අඩු වෙන්න ඕන 26යි කලා 41යි. ටක්කර අඩු කරලා කියන්නේ කලා 19. ඒකට එකතු කරාම 26යි කලා 41ක් අංශක 90 වෙන්න ඕන. වෙනවද? 9ක 10.1ක් ඉතුරුයි. 5යි 6යි. 60යි කියන්නේ එකක් මෙහෙට යනවා. නේ? ආ රයිට්. 6යි 3 9යි 10.1ක් ඉතුරුයි. 8යි 9යි. එහෙනම් අංශක 63යි කලා 19. මෙතන අංශක 63යි කලා 19. රයිට්. මෙතන අයි මේ දැන් මෙතන තියෙන එකම තමයි මෙතන තියෙන්නේ. අයි මෙතන 90 නේ තිබ්බේ. මේ 90ෙන් 63යි 19ක් අඩුනා 26යි 41යි. ඉතින් මේකේ මෙතන 63යි 19යි නම් මෙතන 26යි 41යි. මෙතන 26යි 41යි නම් මෙතන 63 අංශක 63යි කලා. තේරුණාද ඒක? තේරුණාද? තේරුණාද? රයිට්. එතකොට මේක මොකද්ද? මේක මොකද්ද? මේක OD. outside diameter එක. 35.56. outside diameter එක දාගන්න පස්සේ. හරිනේ? ඊට පස්සේ මේක අපි ඕන මෙෂර්මන්ට් එකකුත් දෙන්නම් මම. ඔයාලට කපන්නම්. මෙතන 20ක් දෙන්න. මෙතන 10ක්. Sampai 355.
මේකේ මූණත් කොනේ කීයද? දෙවෙනි එකේ මූණත් කොනේ කීයද? අංශක 60යි නෑ අංශක 66යි කලාව 24. මෙතන 66 34 නම් මෙතන කීයද? එතන හරිනේ? හරි. ඒ කෝණයක් තියෙන මෙහෙම ලම්බ කෝණයක් තියෙන. මේකත් ලම්බකයක් තියෙන. මේකත් ලම්බකයක් මේ තියෙන. ඒ කියන්නේ මම දෙකම ඕන විදියට මේක හසුරව ගන්න පුළුවන්. මේ මෙෂර්මන්ට්. හරි. අඩු වැඩි කර ගන්න පුළුවන්. මම මේ ඔයාලට දෙන්නේ එකක් කපන්න ඕන නම්. මේ බලන්න මේක බලන්න ඉවරයි දැන් ඉවරයි මේක බලන්න කතාව නවත්ත ගන්න මේක බලන්න දැන් දෙවෙනි වීල් එකේ ගණකන කිරීම කරගෙන ආවා ඊට පස්සේ මේ තියෙන්නේ ඩ්‍රෝවින් එක මේ අපි කපන දැන් මේ ලේත් එකේ මේක හදාගන්න එපා ඉස්සෙල්ලා බෙවල් එකේ කපන්න කලින් බෙවල් එකේ කපන්න කලින් ලේත් එකේ මේ වර්ක් පීස් දෙක හදාගන්න ඕන හරි එතකොට ලේත් එකේ ඔයාලා දන්නවා ඇන්ගල් කපන්න දන්නවා ටේපර් ටර්නින් ටේපර් ටර්නින් කරන්න දන්නවා. එතකොට මේ ටේපර් එක ඔයාලට කපා ගන්න පුළුවන්. හරි? ඔයාලා ඩයමීටරය දන්නවා, අවුට්සයිඩ් ඩයමීටරය දන්නවා. ඒ ගන්නට වර්ක් පීස් එකක් ගන්නවා, අවුට්සයිඩ් ඩයමීටරය ගන්නට. හරි? අවුට්සයිඩ් ඩයමීටරය ගන්න වර්ක් පීස් එක ගන්නවා. හරි? ඊට පස්සේ මේකේ හැඩයන් අපි කපා ගන්නවා. අපිට අවශ්‍ය දේවල් දීලා තියෙනවා ඩීටේල්ස් ටික. හැඩයන් කපා ගන්නවා. ඊට පස්සේ අපි ඇන්ගල් කපා ගන්නවා. හරි? ඇන්ගල් කපා ගන්න ඊට පස්සේ මේ පැත්තටත් අපි ඇන්ගල් ටික මේව කපා ගන්නවා. ඊට පස්සේ මේ පැත්තට මේ කපපු ඇන්ගල් එකම මෙතන ඉඳන් මෙහෙම පොඩ්ඩක් ඇතුළට යවන්න. මේ කපපු ඇන්ගල් එකම මේ පැත්ත මෙහෙම අරගෙන දැත්තේ මහත තියෙනවනේ. දැත්තේ මහත වල දන්නවා මේ 11.94. මෙතන ඉඳන් 11.94ක් මෙහෙට ගෙනිහිල්ලා මෙහෙන් ඇතුළට මෙහෙම එකක් ගන්නවා. අන්න එතනදී තමයි මෙන්න මේ වගේ කැලලක් එන්නේ. හරි? එතකොට දැත්තේ මහතා හරියටම ඇවිල්ලා. තේරුණාද? මේ තියෙන මේ බෙවල් එක කපා ගන්න විදිය මම මේ කියන්නේ. මම මේ කියන්නේ බෙවල් එක කපා ගන්න විදිය. මෙතනින් අපි මෙහෙම ඇන්ගල් එක ගහන එකම දැත්තේ මහත මෙහෙම අරගෙන ඉවරලා මෙතනිනුත් ගහනවා. පොඩ්ඩක්. චුට්ටක් අතුරට. එතකොට මෙන්න මේ ඇන්ගල් එක ඔන්නම වෙනවා. හරි නේද? එහෙනම් හෙට මේක කරන්න පුළුවන් වැඩේ. හෙට බෑ සමහරවිට. right මේක තේරුණාද? අනිවාර්යෙන් ඩ්‍රෝවින් දෙක අත්‍යවශ්‍යමයි බෙවල් එක කපන්න. මේ දැනුම ඔයාලට තියෙන්න ඕන. අවුට්සයිඩ් ඩයමීටර් ෆේස් ඇන්ගල් දැන් ඔයාලා හදාගෙන ඇවිල්ලා තියෙනවා ගානේ. මුහුණත් කෝණේ හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඩිවයිඩින් හෙඩ් එක හරවන්න ඕන ගාන ඔයාලා දන්නවා. ගානේ තියෙනවා ඒක. මේ ටික හදාගෙන ඉස්පර් ගිය වීල් එකක් විදියටම කපාගෙන යන්න තියෙනවා. කරගුවා ඔයාලා එක මේ කර්බෝන ගත්තා දාගෙන තියෙනවා. ඩිවයිඩින් හෙඩ් එක කරකවුවත් වට ගන්නත් හදලා තියෙන්නේ. ඒ විදියටම කරගුවා ඇන්ගල් එක හැරෙව්වා. ඇන්ගල් එක හැරෙව්වා කපාගෙන යන්න තියෙන්නේ. හරි? ඇන්ගල් එක හැරෙව්වා ඉස්පර් එක කපන විදියටම හරි? ඉස්පර් එක හදන විදියටම කපාගෙන යන්න තියෙන්නේ. හරිද? right එහෙනම් එහෙනම් ඔච්චරයි ඈ